ඇත්තටම 2025 වර්ෂයේ CTP රියදුරු වෘත්තියට රියදුරන් බඳවා ගන්නවා කියලා ගැසට් එකක් මෙන්නිකුත් කරලා තිබුණා. අපි ඒකට ඇප්ලිකේෂන් දාලා මම අවුරුදු ගාණක් තිස්සේ ඇප්ලිකේෂන් දාලා මේ පාර තමයි මට අවස්ථාවක් හම්බුනේ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. අපේ සියලු සහතික පත්‍ර බලලා සුදුසුකමට අවශ්‍ය මේවා කළා. දවස් 21ක පුහුණුවක් දීලා මේ වෙද්දි අද අපිට පත්වීම හම්බුණා. ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා අද දවස ගැන. ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙන රස්සාවක් තමයි මම ඇත්තම ආසාවෙන් කරන රස්සාවක් මේක. පෙර පැවති විදියට දේශපාලනයේ ලියුමක් අරන් එනවද එමෙතුමගේ ලියුමක් ගෙනාවද නම් කිසිම දෙයක් නැතුව අපිට මේ අවස්ථාවේදී නියම ආකාරයට සුදුසුකමට රැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අද දින ජනාධිපතිතුමා කිව්ව කතාව අනුව මිනිසුන්ට අපි සැපිය යුත්තේ සේවාවක්. ඒ කියන්නේ නිතරම තමුන්ගේ ආදායම සොයන්න විතරක් නැතුව මිනිසුන් වෙනුවෙන් කැප වෙලා විනයගරුකව රියදුරු මහතුන් ලෙස අපි සමාජයට ආදර්ශ සම්බන්ධ ලෙස වැඩ කරන්න ඕන කියලා අපි ජනාධිපතිතුමාගේ කතාවෙන් හිතට ගත්තා. මේ CTP ජොබ් එකට අපේ ඩ්‍රයිවිං ජොබ් එකට එන්න කලින් අපි අවුරුදු 2ක් විතර try කරා මේකට. ඉන්ටර්වයුව කොහොමද ඇප්ලිකේෂන් 3-4ක් මම දාලා තියෙනවා මේ වෙද්දි. ඒත් මේ රජයට ආවට පස්සේ තමයි මේ රජයෙන් තමයි අපිට මේ වගේ කියන ඉස්සර අපි ඉන්ටර්වයුව ඇප්ලිකේෂන් එකක් දැම්මත් අපේ ගෙදරට ලියුමක්වත් ආවේ නැහැ අපිට ඉන්ටර්වයුව වෙන්න කියලාවත්. ඒත් මේ රජයෙන් අපිට ගෙදරට පළවෙනි ඉන්ටර්වයුව එකට එන්න කියලා ලියුම් ආවා. දෙවෙනි ඉන්ටර්වයුව එකට එන්න. ඇත්තටම ගොඩාක් සතුටුයි මේ ජොබ් එක හම්බෙන්න ගැන. මම ප්‍රයිවට් වාහනවල තමයි වැඩ කරේ මේ වෙනකන්. ජනාධිපතිතුමා කියපු විදියට අපි සේවයක් මේ කරන්නේ. ඒ වගේම අපි බැඳී සිටිනවා අද සිට අද අපිට පත්වීම හම්බුණා. ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. අද සිට මේ SLTB ආයතන වෙනුවෙන් අපි සේවාවක් කරන්න ගොඩක් සූදානමින් තමයි ඉන්නේ. මගේ හස්බන්ඩ් රියදුරු රැකියාව කරනවා දැනට අවුරුදු 10ක් වගේ කාලයක තුල පෞද්ගලික ආයතනයක අවුරුදු ගාණක් බලන් ඉඳලා නව රජයෙන් මේ ලබා දුන වැඩසටහන ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. විධිමත් විදිහට වැඩපිළිවෙලක් වෙනවා කියන අපිට ඇත්තටම හිතා ගන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් මේ විදිහටම හැමදේම පිළිවෙලකට සාධාරණීකරණ විදිහට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දේශපාලනයේ පැත්තකින් තියලා හැකියාවයි සුදුසුකමයි බලලා මේ පර්වත වීම දීලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි මට. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙකු වශයෙන් අද දිනේදී මම පත්වීම ලබා ගත්තා. ඉතින් ඒ අනුව ගොඩක් සතුටුයි. අපිට මින් පෙර අවස්ථා කීපයකම අපි මේ ලංකා ගමනාගමන මණ්ඩලයට ඉල්ලුම් කරලා තිබුණා. කිසිම අවුරුද්දක අපිට මේ වගේ සුදුසුකම් සපුරගෙන යන්නට පුළුවන් අවස්ථාවක් හැකියාවක් ලැබුණේ නැහැ. මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ අපිට ඒ අවස්ථාව අපේ සුදුසුකම් මත අපිට මේ රියදුර හැකියාව ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ හින්දා ගොඩක් සතුටුයි අද දවසේ. ඇත්තම කිව්වොත් ගොඩක් සතුටුයි කියන්න. මොකද මම දැනට 10 පාරකට වඩා ඇප්ලයි කරලා තියෙනවා. නමුත් ඒ එකක්වත් ආවේ නැහැ. මේ පාර තමයි ඉන්ටර්විව් එකට එන්න උනේ. ඒ ඇවිල්ලා ප්‍රායෝගික පරීක්ෂණයක් තියලා ඒ සුසුකම් බලලා තමයි අපිට ජොබ් එක ලබා දුන්නේ. ඒ පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යටතේ වර්තමානයේ